හෙලෝ ස්පාක්ලි ලවර්ස් ස්පාක්ලි ටියන YouTube චැනල එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මෙන්න මේ ස්ටේෂනරි අයිටම්ස් ටික. ගොඩක් දවසකට පස්සේ තමයි මේ වගේ ස්ටේෂනරි හෝල් එකක් ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි බලමු මෙතන තියෙන ස්ටේෂනරි අයිටම්ස් ඔක්කොම එකින් එක මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා ජර්නලින් වලට ඕන කරන දේවල්, එම්බ්‍රොයිඩරි, ඩයමන්ඩ් පේන්ටිං, ඒ වගේම තමයි පන්ච් නීඩ්ලින් සෙට් දෙකක් තියෙනවා. කලරින් බුක්ස්, පේන්ට් බයි නම්බර්ස්, ඇක්‍රලික් පේන්ට්ස් ගොඩක් දේවල් තියෙනවා. ක්‍රාෆ්ටින්, ආර්ට් මේ හැම දෙයකටම ඕන කරන. ඉතින් මගේ channel එකේ කලින් වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා. මම මේ වගේ ස්ටේෂනරි අයිටම්ස් ඒ වගේම තමයි ක්‍රාෆ්ටින් දේවල් ගොඩක් ෂෙයා කරගන්නවා කියලා. ඒ වගේම මම දන්නවා මගේ channel එකේ ඉන්න ගොඩක් අය ඒ දේවල් බලන්න ඒ වගේම ක්‍රාෆ්ටින් කරන කමියුනිටි එකක් තමයි වැඩිපුර ඉන්නේ කියලා. මොකද මම එම්බ්‍රොයිඩරි ඒ වගේ වීඩියෝස් දාපුවහම ඔයගොල්ලන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතියි. ඔයා මගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම ස්පාක්ලි ටියාන YouTube channel එක subscribe කරලා එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. අපි බලමු මේ එකින් එකට මොනවද මේ ස්ටේෂනරි අයිටම්ස් කියලා. එකටම අපි බලමු මෙන්න මේ බොක්ස් එකේ තියෙන ස්ටේෂනරි අයිටම්ස් ටික. ඒකේ තියෙනවා මෙන්න මේ ලෙටර් ස්ටිකර් සෙට් එක. මේක ලෙටර් ස්ටිකර් සෙට් එකක් වුණාට එක එක සයින්ස් මේ වගේ ගෝල්ඩ් ඇන්ඩ් බ්ලැක් කලර්ස් දෙකෙන්ම තියෙනවා. ඉතින් ඔයා ජර්නලින් ඒ වගේම මොන හරි ක්‍රාෆ්ටින් කරද්දී ස්ක්‍රැප් බුකින් ඒ වගේ දේවල් කරද්දී ඔයාට මේ වගේ ස්ටිකර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මං හරි ආසයි මේ වගේ ස්ටිකර්ස් කලෙක්ට් කරලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ එම්බ්‍රොයිඩරි ත්‍රෙඩ් සෙට්ස් 3 මේකේ සෙට්ස් දෙකක් තද පාටින් තියෙන එම්බ්‍රොයිඩරි ත්‍රෙඩ් එක. මේකේ ඔක්කොම තියෙන තද පාට. මේකේ තියෙන පැස්ටල් කලර්ස් වගේ ලා පාටට හුරු පාට 10ක්. ඉතින් මෙන්න මේ සෙට්ස් 3ක් මම ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ප්ලැටිනම් සෙට් එක. ඊට පස්සේ තියෙනවා ස්කෙච් බුක් දෙකක්. එකක් A5 සයිස් එකෙන් අනිත් එක A6 සයිස් එකෙන්. මේක ඇත්තට මම වෝටර් කලර් පේන්ටින් ඒ වගේම සමහර විට මම මේක ස්ක්‍රැප් බුක් කරන්නත් පාවිච්චියට ගන්න පුළුවන්. මම තාම ඩිසයිඩ් කරේ නැහැ. හැබැයි මට ආසාවක් තියෙනවා වෝටර් කලර් පේන්ටින් try කරලා බලන්න. ඉතින් ඒකට තමයි මෙන්න මේ පොත් දෙක ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ ඩයමන්ඩ් පේන්ටින් සෙට් එක. මේකේ A4 සයිස් එකේ ඩයමන්ඩ් පේන්ටින් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ඒ වගේම මේකේ ෆයිනල් රිසල්ට් එක ඔක්කොම ඩයමන්ඩ්ස් ටික ඇලෙව්වට පස්සේ මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයක් තමයි එන්නේ. ඉතින් ඩයමන්ඩ් පේන්ටින් කියන එකත් මම ගොඩක් ආස කරන හොබි එකක්. ඒක ඇත්තටම හරිම රිලැක්සින් ඩයමන්ඩ් පේන්ටින් එකක් කරනවා කියන්නේ. ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න ඔයත් ඩයමන්ඩ් පේන්ටින් try කරලා බලලා තියෙන කෙනෙක්ද? ඩයමන්ඩ් පේන්ටින් ආසාවෙන් කරන කෙනෙක්ද? මොකක්ද ඔයාගේ ෆේවරිට් හොබි එක? ඔයා නිදහසේ ඔයා රිලැක්ස් එකේ ඉන්න කැමති වෙලාවට මොකක්ද ඔයා කරන හොබි එක කියලා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ පන්ච් නීඩල් සෙට් එක මම හරිම එක්සයිට් වුණා මේ පන්ච් නීඩලින් සෙට් එක දැක්කට පස්සේ. මොකද මම ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මම කලින් try කරලා නැති. ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි පන්ච් නීඩලින් කියන්නේ. අන්තිමට මට මේ පන්ච් නීඩලින් සෙට් එක හම්බුණා. ඒක හරිම වර්ත්. මොකද මේ සෙට් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන දේවල් තමයි මෙන්න මේ ටික. අපිට ඕන කරන රෝප් කියන්නේ මෙතන මේ නිර්මාණය කරන්න ඕන කරන එම්බ්‍රොයිඩරි ත්‍රෙඩ් එකක් දීලා තියෙනවා. ඒ වගේම නීඩල් එක, ප්ලාස්ටික් නීඩල් එකක් අපි බලමු. ඒ වගේම යාන් මේකට ඕන කරන යාන් එක පාට 6කින් දීලා තියෙනවා. ඒක නිර්මාණයට වෙනස් වෙනවා. ඒ වගේම පන්ච් නීඩලින් ටූල් එක තියෙනවා, එම්බ්‍රොයිඩරි ෆ්‍රේම් එක, කැන්වස් එක. මෙන්න මේ ඔක්කොම තියෙන සෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මුලින් ඉඳන් පන්ච් නීඩලින් මේ වගේ හොබි එකක් පටන් ගන්න කෙනෙක්ට හරිම වර්ත්
පංච් නීඩ්ලින් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ටියුටෝරියල් වීඩියෝස් මුකුත් බලන්න නැතුව මේගොල්ලන්ගේ මේ දීලා තියෙන ගයිඩ්ලයින්ස් ෆලෝ කරලා මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේකත් මේ ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකත් ඒ සෙට් එකත් එක්කම එනවා. මේ තියෙන්නේ ෆ්‍රේම් එකයි අපිට ලැබෙන කැන්වස් එකයි. මම ඒක මේ පංච් නීඩ්ලින් සෙට් එක අන්බොක්ස් කරලා වෙනම වීඩියෝ එකක් කරා. ඒ නිසා මම මේක පටන් ගත්තා. මොකද මම මේ ස්ටේෂනරි වීඩියෝ එක කරනකම් ඉවසීමක් තිබ්බේ නැහැ. මොකද මම ගොඩක් ආසාවෙන් කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ පංච් නීඩ්ලින් try කරන්න. ඒ නිසා මම නිර්මාණේ පොඩි කොටසක් කරන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට. ඔයාලා පංච් නීඩ්ලින් වලට කැමති නම් කියන්න, මම අනිවාර්යෙන් මේක ගැනත් වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. ඉතින් පිටිපස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. අඩුපාඩු ඇති. හැබැයි ඒක හරිම රිලැක්සිං හොබි එකක්. මෙන්න මේ ටික තමයි මේ තියෙන මේ ටූල් එක. ඒ වගේම අපිට ඕන කරන යාන් ඒ හැමදේම මේ බොක්ස් එකත් එක්කම එනවා. මේ තියෙන්නේ මම ගත්ත අනිත් ඩිසයින් එක පංච් නීඩ්ලින් සෙට් එක. ඒකෙදිත් කලින් සෙට් එකේ වගේම ටූල් එක, එම්බ්‍රොයිඩරි ෆ්‍රේම් එක, කැන්වස් එක, මේකේ යාන් පාට 4යි තියෙන්නේ. මේ නිර්මාණයේ තියෙන පාට අනුව එක වෙනස් වෙනවා. ඒ වගේම මේකේ එම්බ්‍රොයිඩරි ත්‍රෙඩ්ස් දෙකක් දීලා තියෙනවා කලර්ස් දෙකකින්. නීඩල් එකක් තියෙනවා. නීඩල් එකක් කියන්නේ මේ කියන්නේ අර ප්ලාස්ටික් නීඩල් එක. අපි ක්‍රොෂේටින් කරන්න ගන්න ප්ලාස්ටික් නීඩල් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අයිටම්ස් ටික මම මේ පංච් නීඩ්ලින් සෙට් එක කරන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකොට පංච් නීඩ්ලින් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ඔය සෙට් දෙක තමයි. හරි. ඒ බොක්ස් එකේ තියෙන දේවල් ඉවරයි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කලරින් බුක් එක. මේකත් මම ඊයේ කලර් කරන්න පටන් ගත්තා. මේකේ ඩිසයින්ස් තියෙනවා. මෙන්න මේ ඩිසයින්ස් ටික තමයි තියෙන්නේ. සී තීම් එකේ ඔක්කොම තියෙන්නේ සී තීම් එකට. නිකම් බීච් වයිබ්ස් ඒ වගේ දෙන සී තීම් එකේ තමයි මේ හැම පේන්ටින් එකක්ම තියෙන්නේ. පිටු 50ක් තියෙනවා. A4 size sheets තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි හැම ඩිසයින් එකක්ම. මෙන්න මේක තමයි මම කලර් කරන්න පටන් ගත්ත ඩිසයින් එක. තාම ඉවර නැහැ. මොකද ඒක හරිම රිලැක්ස් එකේ වෙලාව අරගෙන කරන්න පුළුවන් තවත් හොබි එකක් තමයි මේ කලරින් කියන දේ. මේ පොත ඇත්තටම මම කැමති මේ ෂීට් එක ගොඩක් ඝනකන් නිසා වෝටර් කලර් ප්‍රූෆ් ඒ වගේම බ්‍රෂ් මාකර්ස් යූස් කරන්න පුළුවන්. ඔයාට ඕන මීඩියම් එකක් පාවිච්චි කරලා කලර් කරන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම හරිම වර්ත් මේ බුක් එකත්. මං හරි ආසයි. ඊට පස්සේ මෙන්න මේ හෙලෝ ස්ප්‍රිං බුක් එක. මේක මෙමරි බුක් එකක් වගේ. එහෙම නැත්නම් ජර්නලින් කරන්න පුළුවන් බුක් එකක්. මේකේ ස්ටිකර් ෂීට්ස් දෙකක් තියෙනවා. අපි බලමු ඇතුලේ. මේ තියෙන එක ස්ටිකර් ෂීට් එකක්. ස්ප්‍රිං තීම් එකේ තියෙන නිසා ලස්සන ෆ්ලවර්ස්, ලේඩි බග්ස්, බටර්ෆ්ලයිස් ඔය වගේ ස්ටිකර්ස් තමයි තියෙන්නේ. මේකත් තව එක ස්ටිකර් ෂීට් එකක්. පින්ක් කලර් ෆ්ලවර්ස් වගේක් තියෙනවා. මේ විදිහට තමයි ඒක ඇතුලේ පිටු ටික තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ස්ප්‍රිං තීම් එක නිසා ගොඩක් ෆ්ලවර්ස් ඒ විදිහට තමයි හැම පිටුවක්ම තියෙන්නේ. මම මේකේ තාම මොන වගේ ක්‍රියේටිව් දෙයක්ද කරන්නේ කියලා තාම අයිඩියා එකක් නැහැ. හැබැයි ලස්සන දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි ඒකත් මගේ අනිත් වීඩියෝස් වලින් මම වෙන වෙනම මේ හැම ක්‍රාෆ්ට් එකක්ම ෂෙයා කරන්නම්. ඉතින් ක්‍රාෆ්ටින් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක මේ ඉස්සරහට එන වීඩියෝස් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. channel එකත් subscribe කරන්න. ඉතින් මේ තියෙන්නේ හෙලෝ ස්ප්‍රිං බුක් එක. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ ෆ්‍රේම් එක. මම මේකට කැමති. මේක හරිම ඊස්තටික් වයිබ් එකක් තියෙන ෆොටෝ ෆ්‍රේම් එකක්.
මේකේ ස්ට්‍රිං එකක් තියෙනවා. මේ වූඩන් ක්ලිප්ස් තියෙනවා. අපිට කැමති ෆොටෝ එකක්. මේකේ ෆොටෝස් චේන්ජ් කරන්නත් පුළුවන්. ඉතින් මම තාම මේක අන්බොක්ස් කරේ නැහැ. මේ ෆ්‍රේම් එක මොනාටද පාවිච්චි කරන්නේ කියලා ඩිසයිඩ් කරාට පස්සේ අපි බලමු. ඉතින් ඒකත් ඇත්තටම හරි ලස්සනයි ඒ ෆ්‍රේම් එක. මං හරි ආසයි. ඊට පස්සේ මෙන්න මේ බ්‍රෂ් මාකර් සෙට් එකක් pastel colors අනිත් එක bright colors. කලර්ස් 12ක් තියෙනවා එකක. මේ තියෙන්නේ pastel color set එක. මේක නම් නිකන් පොත් දෙකක්. සමහර විට මම ජර්නලින් කරන්නේ වගේ දෙයකට යූස් කරේ. මෙන්න මේ ස්ට්‍රෝබෙරිස් ටික දැකලා තමයි ගත්තේ මේක නම්. මේකේ මේ කෝට් එක ලස්සනයි be kind to your mind. ඉතින් සමහර විට මම මේක ජර්නලින් වල පාවිච්චි කරයි. still not decided. අපි බලමු. මේ තියෙන්නේ acrylic painting set එක. මේකත් ඇත්තටම හරිම worth. මොකද acrylic paints colors 12ක් තියෙනවා. මෙන්න මේ colors 12. ඒත් එක්කම paint palette එකක් තියෙනවා. ප්ලාස්ටික් ලොකු paint palette එකක් තියෙන්නේ. ඊට පස්සේ එනවා wooden brushes 4ක්. මෙන්න මේ wooden brushes sizes 4කින් දීලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට හොබි එකක් විදිහට පේන්ට් කරන කෙනෙක්ට මේ වගේ සෙට් එකක් ඇත්තටම ගොඩක් worth මේ ප්‍රයිස් එකත් එක්ක හැමදේම අපිට ඕන කරන පේන්ට් පැලට් එක paints wooden brushes හැමදේම තියෙන නිසා මේ ප්‍රයිස් එකට worth. ඊට පස්සේ මේ පේන්ට් එක තාම මම කරලා ඉවර නැහැ. මොකද සමහර කලර්ස් වලින් කෝට් 2ක් 3ක් විතර ෆිල් කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන විදිහට ඒක පේන්ට් එක එන්නේ. ඉතින් තාම ඉවර නැහැ. මේ තියෙන්නේ මගේ paint by numbers set එක. මේ canvas එක. මම හරි ආසාවෙන් කරපු paint එකක් තමයි මේක. ඉතින් මේ hobby එකත් paint by numbers කියන්නේ හරිම relaxing hobby එකක්. ඔයාලා art and craft වලට ගොඩක් ආස කෙනෙක් නම් ඔයාලා දන්නවා මේ වගේ activity එකක් කරද්දි කොච්චර මනසට නිදහසක් දැනෙනවද කියලා. ඉතින් මම හරි ආසාවෙන් කරපු පේන්ට් එකක් තමයි මේක. හැබැයි තාම ඉවර නැහැ. ඊට පස්සේ මෙන්න මේ පේන්ට් එක ඇත්තටම මේවා නම් පොඩි ළමයිට තියෙන ක්‍රාෆ්ට් පේන්ටින් අයිටම්ස් තමයි. හැබැයි හරි ආස හිතෙනවා මේ වගේ දේවල් කරද්දී. මම මේකේ පේන්ට් එක ඔක්කොම කරාට පස්සේ මගේ ගෝල්ඩ් කලර් මාකර් පෙන් එකෙන් අවුට්ලයින් එකක් දැම්මා. ඒක නිකමට හිතලා කරේ. මට නම් ලස්සනයි. හැබැයි ඔයාලට කොහොමද දන්නේ? මම පේන්ටින් ගැන එහෙම ඉගෙනගත්ත කෙනෙකුත් නෙමෙයි. මට මගේ මනස නිදහස් කරගන්න තමයි මම මේ දේවල් වලට ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අනිත් A4 size paint by numbers set එක. මේක හරිම ලස්සනට එයි කියලා හිතනවා. මම මේ paint එක කරද්දී මම TikTok එකේ share කරා මේකේ painting video එක. ඒකට reply comment එකක් දාලා තිබ්බා මේ paint එක කරපු කෙනෙක්. ඇත්තටම මේක හරිම ලස්සනට ඇවිල්ලා තිබ්බා paint කරාට පස්සේ. ඉතින් තාම මම මේක unbox කරේ නෑ. ඉතින් මේ paint by numbers set එකෙත් අපිට අවශ්‍ය කරන canvas එක, paint, brushes සාමාන්‍ය brushes 3ක් විතර එනවා. ඔව් මේකෙත් ඒ විදිහටම අපිට නිර්මාණයට ඕන කරන colors වලින් paint ඒ වගේම තමයි brushes ඒ හැමදේම තියෙනවා. ඊළඟට මෙන්න මේ paint එක මේකේ ඉන්නේ සිංහයෙක්. මේකෙත් තියෙනවා brushes 3ක් ඕන අපේ painting canvas එක paint 18ක් තියෙනවා colors 18කින් තියෙනවා. මේකෙත් එහෙමයි colors 18ක් තියෙනවා brushes 3ක් තියෙනවා අපිට ඕන කරන canvas එක. මේ landscape එකත් අර ලොකු landscape එක වගේම ඒකට ටිකක් සමානයි. ඉතින් හැබැයි colors වෙනස්.
ඉතින් මේ තියෙන්නේ මම ඉස්සරහට මේ වීඩියෝස් දායි YouTube channel එකෙන්. ඔයාලා පේන්ටින් වලට කැමති කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝසුත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ තියෙන්නේ painting by numbers sets 3 මම අලුතෙන් ගත්ත. ඊට අමතරව මම තව අරන් තියෙනවා මෙන්න මේ canvas. මේකේ 4ක් තියෙනවා. මෙන්න මේ canvas 4 ඒ වගේම තව paint by numbers මං කිව්වේ මේවා නම් මේ ඩිසයින්ස් නම් පොඩි ළමයිට කලර්ස් කරන්න තියෙන කලර් කරන්න තියෙන ඒවා. හැබැයි ඒවා හරිම කියුට්. ඒ නිසා මම මේකත් ගත්තා. ඊට පස්සේ මේකත් canvas එකක්. මේකේ canvas 3ක් තියෙනවා. සෙන්ටිමීටර් 25යි 30යි සයිස් එකෙන් 3ක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔක්කොම මම ඔයාලට පෙන්වුවා කියලා. මෙන්න මේ අයිටම්ස් ටික තමයි මට ඔයාලට ෂෙයා කරගන්න ඕන උනේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවට. ඒ වගේම තමයි ඔයගලන්ගේ අයිඩියාස් ඔයගලන් කැමති හොබි එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි ඔයාලා මගේ channel එකෙන් මොන වගේ වීඩියෝස්ද වැඩිපුරම බලන්න කැමති කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ අදහස් ගොඩක් වටිනවා channel එක ඉස්සරහට කරගෙන යන්න. මම දකින විදිහට ඔයාලා ගොඩක් මේ crafting කියන දේවල් තමයි බලන්න ආස. මොකද මගේ embroidery වීඩියෝ මොකක් හරි මම මේ වගේ crafting වැඩක් කරනවා නම් ඒ වීඩියෝස් වලට ඔයගොල්ලන්ගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් ආසාවෙන් බලනවා කියලා තේරෙනවා. ඉතින් ඒ දෙන ආදරයට ඔයගොල්ලන්ගේ සපෝට් එකට ගොඩක් ස්තුතියි. හැමදාම ස්පාක්ලි ටියානා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. පහුගිය ටිකේ නම් හරියට වීඩියෝස් දාන්න ඕනේ නැහැ. ඒකත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. තාම ස්ටඩීස් කරනවා. ඉතින් ඔයාලා දන්නවා පාඩම් වැඩත් එක්ක අනිත් දේවල් බැලන්ස් කරන්න හරි අමාරුයි. ඒ කොහොම වුණත් මං හරි ආසාවෙන් මෙන්න මේ අයිටම්ස් ඔක්කොම ගත්තේ ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න channel එකෙන්. ඉතින් ඒකට ඕන කරන ස්ටේෂනරීස් ඒ වගේම අලුත් හොබීස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ අයිටම්ස් හැම එකක්ම ගත්තේ. අනිවාර්යයෙන්ම මේ පන්ච් නීඩ්ලින් ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එම්බ්‍රොයිඩරි වගේම මේකේ මම යන ෂොප් එකේ එම්බ්‍රොයිඩරි සෙට්ස් උත් වෙනම තියෙනවා. එම්බ්‍රොයිඩරි සම්පූර්ණ නිර්මාණයක් කරන්න අවශ්‍ය කරන අයිටම්ස් දාලා වෙනම සෙට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් අරගෙන ඔයගලන්ට තව එම්බ්‍රොයිඩරි වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මට තාම එම්බ්‍රොයිඩරි පැක් එක හම්බුනේ නැහැ. මේ පන්ච් නීඩ්ලින් සෙට් දෙක තියෙන නිසා ඒක ගැන ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. අනිවාර්යයෙන්ම මං කලින් කිව්වා වගේ ස්පාක්ලි ටියානා channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.